හැබැයි ලොකු කේසයකුත් යන්නේ නැහැ. කේජීම වතුරට බං දී ටික දැම්ම. බෑකෙන්ඩ් එක වතුරට. ඔව්. අප්පට හුඩු ඔක්කොම ටික වතුරේනේ බා. මේක හදනවා හරි හරි. දැන් කෙලින්ම ෆොරස්ට් ඇවිල්ලා ඉන්නේ මේ එලරන්ට් එක අප්ඩේට් එකක් තියෙනවා. වැරන්ට අප්ඩේට් එකක් කරලා. ෆස්ට් ගම දැන් අපි වැරන්ට අතාරනවා. හොඳ නෑ යෝ. ඒකද අයියෙන් ගහන්න නෑනේ. ඔය කිව්වට ඔය කිව්වට ටික කලින් ගා එනවා. ඔව් බෑ. කාලේ අරක ෆොරස්ට් එකේ වගේ ටෝච් නෑනේ බා නිකන්. හයි කරන අයිටම් නෑ. මේ ප්‍රොක්සිමිටිද නැත්නම් TS TS කතා කරමු කියන 12 මම ප්‍රොක්සිමිටි කතා කරනවා මම ප්‍රොක්සිමිටි කතා කරද්දී බොරුවට කතා කරනාගේ බං අර කතා කරම ගහන්න බෑනේ දුරට ගියාම. ඒක තමයි ප්‍රොක්සිමිටි. ඒක තමයි ඒ කම්මැලි බං ඒ කියන්නේ එහෙම ගහන්නේ කම්මැලි කියලා කියනවා. මන්නම් ඒ අර උඹට තම හුරු නැති ඉන්නේ ඒක බං. ප්‍රොක්සිමිටි තමයි හරනම් ගේම් ගහනකොට ගහන්න ඕනේ බං. මේ සර්වයිවල් ගහනකොට ගහන්න. සර්වයිවල් ඒවට අර රස්ට් එකේ එහෙම තියෙන්නේ ආතල් නෑ. රෑද නෑ වෙලා බෑ. අපිට මාල් දැන් කරන්න තියෙනවා. අපිට මේ මොකද්ද මේ? මේක ගහන්න හදන මට සිරියක්. මේ රෙදි ගෑල් නෑ බං මට මේ අන්න අතන් ටිකක් හයි කරා. මේ කම්ප්ලීට් කරනවා. රෙදි කියන්නේ කොතනද? මේ තියෙන එතනක. මේ ගිනි පෙරන් ලක්කේ තියෙන. බෝ රෙදි මදි සීන් එකක් තියෙනවා. ඉතින් අපි ගුහා වලට ගියේ නෑනේ හරියට ඒකින් දෙන්නේ. ඕනේ අද ගේම් එකට. වලට මේ ගියාම රෙදි කියන්නේ තිබුණා. ඒක කරන්න ක්‍රාෆ්ටිං වලට යූස් කරන්නද? ඒ වාගේ නේද? දෙකෙන් බහනවා. හා ඒක තමයි. ප්‍රොක්සිමිටි ඕෆ් කරා. මේ එලි වෙලා යන්න බං මොකක් හරි කරන්න. ඇනවුස්මන්ට් දෙනවා. ඕනේ. ඒක ඒ හැබැයි ප්‍රොක්සිමිටි එකේ උඹ කතා කරන පැත්තෙන් හොයාගත්තත් ඒක ඔය කතා කරන්න කොහෙන්ද කියලා. ඔව් ඒක තියෙනවා. ප්‍රොක්සිමිටි අමුසලා ඔයාලත් හැකිතරට යනවා කියලා. ප්‍රොක්සිමිටි කතා කරමු සලා. එලීනේ සබු. ඔය කේව් වල එහෙම පිස්සුවක් දෙයියකෝ තනියම ගිහිල්ලා. අරින් කො නිදාගෙන. අර හැබැයි කේව්ස් ඇතුලේ ප්‍රොක්සිමිටි එකේ එකෝ එකක් අර රිවර්බරේෂන් එහෙම ඇහෙනවා ඉතින්. ඔව් බං. ඒක පොඩ්ඩක් එහෙම පොඩ්ඩක් ආදල් එක අරගෙන ඊට පස්සේ එපා නම් නවත්තමු. පොඩ්ඩක් try එකක් දාලා බලමු. එහෙනම් ඔව් එන අර දැම්ම දෙපැත්තෙම යනවා අන්දේ. මේ ළඟේ දින ඕකි ඔක්කොම කතා කරන්නේ. මේකට කිව්වට මේ කො මේක ඔතේ ගස් කපන්නේ නැද්ද? ආතල් එකේ ඉන්න. ඕයි ගස් කපපන්. අපිට මදි දී මේ ගුහාවකට ගිහේදමද? අය එහා පැත්තකට ගිහේදම ඕන. යන්න ළඟ එකක් තිබුණා නේ. ඔව්. මේ ළඟම එකක් තිබ්බනේ. මේ උඹ මේ ළඟ එකක් තියෙනවා කොහොනේ? මාර පිටිපස්සේ අපේ පිටිපස්සේ ඇති. මේ වැලෙන් එහා පැත්ත බං. ගා වැලේ දීෙන් එහා පැත්ත. අපේ ඊස්ට් අපලා පොට් එක මතක යනවා ආයි මැප් ඕන්න. මල් එල්ලලා. මල් දාගෙන මොකක් හරි සීන් එකක් කර කර ඉද්දි මැරලා දෙයි. ඔව් ඔව්. බලන්න. ඕන්න නැති වැඩ කරන්න කියන මැරලා දෙයි. මේ උඹලා ඇත්තේ අයිබෝස් දෙක දැනනවා.
මේ හෙල්ත් බාර් උඹට ෆුල්ද බං මම බැහැලා ගියාම හරි ආටෝ ගහලා ගහන එක්ක ඔය බලහකෝ ඒක තුලින් ඔව් යකෝ මගේ තේස් බහැලෝ මෙඩියක් ගහුවන උඹද මාත් ජහ ගන්න එල මේක කිවිද ඔය අප්ඩේට් එක පාටියස් මේ මෙරදි තියෙනවා ගන්න ලනුත් තියෙනවා අන්නත් අප්ඩේට් එක කරාවිලා අවුද ඇරෝට ගියහම මේ රෑ වෙලා ගාමු කිව්වද උනේ මොකද්ද අර නිදාගන්න ඒක එපා තමයි අතර ගොයෝ ඒ මොකද්ද වලට හම්බුනේ මට හම්බුනේ ඒ මං හිතන්නේ මේකේ වතුර යට යන්න තියෙන්නේ ඔව් කිමි දෙන්න තියෙන්නේ ඒ යන්න බැරි විදිහද බාබෙට අය අර ඔක්සිජන් ටැංකියක් හම්බුනා ඒ ඔක්සිජන් ටැංකියක් හම්බුණා ඔව් යෝතන වැටලා කොතනද බං තිබ්බ මට හම්බුන්නේ නැහැ නේද මේ තියෙන්නේ දැන් මේක යටට යන්න බෑ බං අපිට ගොඩක් යට යන්න බෑ උඩට එනවා මම දැන් බලන්න අම්මෝ හිර වුණා යකෝ හිර වුණා බං රුජ්ජි ඉල්ලටට යන්න බෑ රේඩියේට හිර වෙලාද මන් දරුත් උඹ හිර වෙලාද ඉන්නේ අස්සේ ආදි ආදි නෑ සිරාඩ මාරු දැන් නෑරේ මේ උඹ බඩු ටික බඩු ටික වැඩ කරන්නේ නෑ මං හිතන්නේ මේව බං ඔයා මොකක් අස්සෙද බං එයා මොකද්ද බං උඹට උනේ මෙතන නිකන් ගල් ගෙඩියක් වගේ තියෙන එකට ගැහුව ගමන් උඹ වෙන්න බං සිරාඩ මට පේනවා ලයිට් එකෙන් ගහන්න කියලා මෙන්න මේකක් අස්සේ ගාලා ඈ යකෝ හෙල්ප් නෑකෝ ඔව් හෙල්ප් එක කට්ටේ තියෙනවා මේකේ මේ ෆ්‍රෙන්ඩ්ලි ෆයර් ඔෆ් කරමුද බං නැත්තම් හෙල්ප් බහිනවා අම්බානකට අපි වලියකට ගියා ෆ්‍රෙන්ඩ්ලි ෆයර් ඔෆ් කරන්නේ කොහොමද උඹ තමයි ඔෆ් කරන්න ඕන මම හිතන්නේ එහෙම එකක් තිබ්බ නෑ සෙටින් එක සිරාඩ ඔව් මකුලයි මේක අස්සේ යන්න බෑ මම මගදී නොක් කරලා මැරෙන්න ගියාම මං හිතන්නේ මැරෙන්න එළියට ආවේ මැරිලා තමයි එළියට ආවේ ඔයාගේ තියනවද බලන්න ඔයාගේ ඉන්වෙන්ටරි තියනවද ඔව් කොහොමද ඒ මම එතන රෙස්පොන්ඩ් එකේ බිම තිබුණා වැටලා බෑක් එක මේ එහෙනම් මොකද ගන්න යන්ද මේක යන්න බෑනේ වෙන ගුහාවක් වගම මේ ෆ්‍රෙන්ඩ්ලි වය නම් කරදරයක් නේ බයින හොගාලා හෙල්ත් එක බයින හොගාලා පොරෙන් පාරක් කරන මම හෙල්ත් මගේ නිකන් අර කණි ඉරස් විතරයි ඔව් බා දැන් බලන්න කොහෙද තියෙන්නේ කියලා ගුහාවක් මං හිතන්නේ අපි යන්න ඕනේ බං අපේ මේක පැත්තට ආපු පැත්තට යන්න ඕනේ අපි පටන් ගත්ත පැති ගුහා ටික වෙන්න දෙනේ මුලින්ම යන්න ඕන සෙට් එක මේක එදවරක තියෙනවා හැබැයි මේකේ දේශී බං අර මගුල එක හොය යන්න බෑ මේ හදන මගුල් නෙමෙයි හම්බෙයි බං අපිට ඔය අරගේ වගේ බඩු ස්ටොක් කරපු ගුහාවල යන්ද යා මේකේ මේ GPS මැප් මුකුත් අර ගන්න නැහැ පල්ලෙහාට ආවමනේ මං ඉතින් වෝක් විතරයි වැඩ ඔව්නේ වෝක් විතර GPS වැඩ කරන්නේ අර සැටලයිට් එක සැටලයිට් මාක් එක පේන්නේ නැද්ද මේ ඔබ කෑවද ඒක නෑ මං ඒක නිකන් ගත්තා මං කෑවේ නෑ මං ගත්තා මේ මෙතන මොකක්ද තියෙනවා මේක ඔන් කරතයි ලයිට් එක ඒක අර උඹේ බෑග් එක මට දාන්න ඒකනේ
නෑ අපි ළඟ- ඒකට ඔබට එක හලන්න පුළුවන්ම උඹට දෙන්න පුළුවන් කරන්න විතරයි නෑ දෙන්න ඕක පුළුවන්. පට්ට අමාරුවෙන අරගි පොරස්ට එක ට්‍රේ එකක් අරගෙන කම්බයින් කරලා එන්නල ලබන්නට අන්තිබ අපේ ඇදේ පිටුවේ බෑග්ගේ මස් කෑල්ලක් කොස්සන්න වේගෙත් කිමි දෙන්න ඕනෙද බා නෑ ලයිට් හේ අම්මට උඩු යකෝ මෙන්න මංගාඩේ දෙක යාම්මට උඩු ස්ටක් වුණා බා ස්ටක් වුණා සතෙක් ඉන්නවා බාට ගෑස් වුණා මම මැරුවද ඔව් මරණ බේත් තියෙනවා කොහෙද තියෙන්නේ අම්මල ඕනවා ඔය ඔය කැසට් ටේප් එකක් නෙවෙයි පේන්ට් රෙසින් මේ පිටිපස්සේ ආවේ අමිදා ගතරු යකෝ අතර කුරුසයානේ ඔක්කොටම කලින් කුරුසයාව එන්න මේ අත ගන්න බෑ ඒක ගියාම මුල ගත්තානේ කුරුසි දැක්කේ දැම්ම කුරුසෙන් මොකද්ද බං කරන්නේ ඒක අනේ මන්ද වලිය මැද ඒක අතරා බං ඒක ගත්තා වලිය මැද්ද ඒකට පෙන්නන්නද බිග් හොන් ටීම් මම හිතන්නේ ඒක ඇති මම හිතන්නේ කුරුසේ පෙන්නන්න ඕන ඩයල් එකක් ඇතිවා ඒ ක්ලික් කරාම අර නිකන් මේ එක්සර්සයිස් එකක් කරනවා වගේ ක්ලික් එහෙම කරනවා scene විතර උන් ඒත් ගහනවනේ ඇයිදනේ ආනේ මුන්ට හරියන්නේ නෑ මෙතන හිටපු එක නිකන් බය වෙලා වගේ දැඟලුවා මම උට කෙටුවා ඊට පස්සේ ගිහින් මම හිතන්නේ මම කුරුසේ අල්ලන් ඉද්දිද කොහෙද ඌ බය වෙලා දැඟලුවා මම බැලුවා කුමාර ඩයල් යන්නේ නම් කුරුසේ මතේ තියන් ඉන්නවා බං අර කඩන්න අපිට දාමනේ ඒව කඩද හැරිද මේ ඔය හෙල්ල බෑනේ. ඉෆෙක්ටිව්ද බං ඔය හෙල්ල Damage යනවා? උඹගෙන් ඔව්. විසික් කරනවද උඹෝක නෑ නෑ මේක අතේ තියන් ගහන්න ඕන්ට නම් මේක විසික් කරනවා අනිත් උන්ට ටික අතේ තියන් අනින් ඈත තියන් ගඩේ දෙන්නේ නැහැ කි ඔව් ළඟට එත කලින් අයින්න උඩ ඩැමේජ් තියනවා යන්නේ යා කොහෙටද යන්නේ ඔව් ළඟට එන්න කලින් ගහන්න පුළුවන් ඉඳ ෂේප් පිටි මේ මෙහෙට නේ යන්න අපි මේ කිය ඈ ඒ මේ බෑග් තියෙනවා ඒ මොනවද නෑ බයිද මෙතන ෆොටෝ එකක් තියෙනවා එතන ෆොටෝ එකක් තියෙනවා ඕයි මොන හරි ලීලා තියෙන ගන්නේ ඔකේ තියෙන්නේ ඔව් අර නෝට් එක නම් ගත්තා ඒ සතෙක් ඉන්නවා පට කාලා වරින් ලොකු සතෙක් ඉන්නවා පට කාලා වරින් ඉක්මනට වරේ ඉක්මනට
අම්මට කන්තියක් ඔය අල්ලගත් තිබුණ මොලටස් නොන්දාව පත්තු කළලා බං ඈ නිකන් දාන්න එපා. උඹ නිකන් දැම්මද? නෑ නෑ දැම්මේ නෑ තාම උන් මැරෙන්නේ නැද්ද බං ඌ? මං හිතන්නේ අර බොඩි ෆයිල් එකක් වගේ බං අර මියුටේටඩ් බොඩි ෆයිල් වගේ ඌ අර කොටාගෙන කොට ගියම් මැරේ. ස්ටිකි බෝම්බ් තියෙනවා. ඒ මොකද ළඟ ස්ටිකි බෝම්බ් තියෙනවා බං. එනවා ඒකත් දාන්න ඕනද බං මේ මෙතන මේ දොරක් තියෙන්නේ බං මේක වැහිලා තියෙන්නේ. උට බෝම්බයක් දාන්න. හරින් ස්ටික් බෝම්බයක් දාන්න. ඔබ බං ස්ටික් බෝම්බ දැන් ගත්තේ. එහාට යන්. හරි. ඒක දාන්න මේ- ගන්න දාපු ගමන් බබුරණ ටිකක් කියලා යනවා. මේ පාරේ ගිහිල්ලා අන්තිමට එද්දී ආ යටට මං ඒ අම්බලා ගිය පැත්තේ නම් ගියේ නෑ මම මෙහෙ පාර දැකලා. යට තිබුණා මොකද්ද ලීයක් ගහපු දොරක් මම ඒකත් කැඩුවා ආ අම්ම සෙට් එකක් ඉන්න මම ඉතින් පොරව ගන්න අතර කවුරු හරි සින්දු පහම ඒ සිද්ධිය කොහොමද දානවා මේ ඔක්කොම එක එක කරන්න බා. එයා එක එක තෝරගන්නේ. මෙතන ඩොකියුමන්ට් එකක් තියෙනවා අම්ම නොකුණා මම ඉතින් ෆෝන ඔක්කුණ එකද? අරනේ ඔබ. දැක්කම ඔබ බක්ක. ඔයි 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 මම ඉතින් හෙල්ලේ ගන්න මේ මගුල හරි කරදරයි. ආවෝ මටත් කෙරියා එක එක ඉල්ල. සින්දු බුද්ධාලා මොන මගුලක්ද? එන්න එක ගහන්න ගියත් කිව්වම කවුරු මම ඉතින් ආයි නොකුණා අර මා නැරෙයිද මන්ද බං? බෑක්කෙන් උත්තරම් බෑක්කෙන් මං ඌ නැගිට්ටුවා බෑක්කෙන් අම්මටයි මම ඔක්කොම ආවගරි අඩෝ මේ මොකද්ද what the fuck අඩෝ නොක්කුණා නෑ මෙයා වෙන්නේ නෑනේ නෑ මොකක් හරි හිර වෙලා වගේ ඉන්න නෑ හරි ඊයේ හරි. බාහිර බෝ කඩන් ලේට් නබ මේ නෙමු මේකස්සේ මේ වගේ එකක් තමයි තිබ්බ මේකට තමයි මං කෙටුවේ බා සෙම බෝලයක් වගේ ඉන්න බා අර මේකේ තියෙන සීන් එක අර ගමේ උන්ට අහුණාම මේ ගමේ ගිහලා ගැට ගහනවා බා මාව ගැට ගැහුවා කියලා එකට ගහන දැන් ඒ ඔහොම ඉතින් අවශ්‍ය වෙඩි තියෙනවා ඔබ හරිනේද ඕකනේ ඕනුනේ හරිනේද බුක්කමර අඩෝ මේ ලයිටරේ මේක පත්තු කරන් තියන්ගේ හැම එළියක් තියෙනවා ගහන්නල් දෙසි මොකෙද දාය ලොකේ පාබං ඕක නාස්ති ගන්න එපා උන්ට ටික කොහොමද අම්මද අම්මර මේ තව නොක්කුණා යකෝ මං රුත්ති යනවා
උණ්ඩ කීයක් තියෙනවා? උණ්ඩ කීයක්? ඒ මම නොක්ක. මමත් නොක්ක. දෙකම දෙනවා. මන් දාලා ඌ වන් ෂොට් මැරෙනවා ස්කිල්. මම එකක් ගැහුවා මට ඒක ඕනේ. අම්මෝ යකෝ. හරිනේ. මලද හරි, හරි. පොඩි පාමෙක් ගන්නවා. මේ වරේ. ආයි මං ඉබ්බා. අමාත්‍යකෝ. හරි මාත් ගත්තා. හරි හරි. ගත්තන ඉච්චරයි. ඔබ වරෙන් කියනකොට මම ඔබට ඉවරයි බං. ඉබ්බ කියන එක ඊනේ බං. ඔබනවා ඉතින්. මං හෙල්ලේ ගන්නත් එක්ක ඉන්නේ තව ඊ එකක් ආව එපුවේ. ආයේ තව එකක් ඉන්නවා. ඌ අර තරුණුගේ නෙමෙයි නේද? නෑ නෑ පොඩි. දෙන්න ඉන්න ධර්මජීවිත් ඉන්නවා. ආයේ තව එකක් අම්මට උඩු. ඉතින් මං කිව්ව මෙයා දැන් පොඩ්ඩක් යවනිමු. ඒ අඩුව කට්ටිය වැඩි උනේ. අම්මට උඩු. මරන්න. ඌ ෆ්‍රී පාමෙක් ගන්න තියෙන පොඩ්ඩක් මෙන්න. හරි මං ගත්තේ නෑ. මම පිටිපස්සේ ඉන්නවා. ආදී පිටිපස්සේ හිටියා ඒක. මම දැක්ක දුවන. අයියෝ. උට ඇනලා තින්නේ ඌ ලෝ ඇත්ත. mana gani? Medi, mana? Ekai, tiga, tuna. මේ ඈත එකක් ඉන්නවා බා. උණන්නේ අමුතු එකක් වගේ බා. අර ලොකු එකක්. කීපම් ඉවරයි. උන් හැබැයි ඉක්මනට මැරෙනවා බා. ගන්න එක අතර ගන්නකො. අම්මඩ අර දුවනේ කියනවා. ඔව්. එඩ තියන්න. නැති වෙනවා ටෝන්. මම ඉවරයි බා. එච්චර උණ්ඩ නෑ බලන් කියන. බෝම්බ නැද්ද? මේක නිකන් සාකා බම්බරේ වගේ බා. නැහැව. ඒක තමයි ඌ මරන්න අමාරු වෙන ස්ටිකි බෝම්බයක් ගන්න. ඉවරයි. මොමිද මම බම් ඉවරයි බා. නෑ මුට අර ගානට ටයිම් බලලා තිබ්බම ආයේ. ඔය පොරව ගන්න එපා බං කරදරයි බා. ඒක වටේන වදිනවනේ. ඔව් හරි ඩවුන්. අම්මා ගනි. අම්මට මට ඔබා ගන්න හම්බුනේ. ආයි බෝල්. මේ ඉන්නේ බං අපිට ගොඩක් වෙලා හිටියොත් අපිටත් මේක තමයි වෙන්නේ බං. නෑ බං මාව එකපාරට මැප් එකෙන් පහළට කඩන් ගන්නවා කිසිින් කුණෝනේ බං. දැන් කොහෙද ඉන්නව? ඔව් ඉඳන් බලන්න. මං ඉන්නේ බං කේව් එකට දකුණු පැත්තට එන්න පොඩ්ඩක් උඩ ඉන්නවා. කේව් එකේ නෙමෙයි. මං උඩ ඉන්නේ. එළියද ඉන්නේ? ඔව්. කේව් එකෙන් එළියද ඉන්නේ? ඔව් කේව් එකෙන් එළිය ඉන්නේ. තාත්තිලා වයින් ඉතින් ඒ ඇස්සේ මං මේක ඇතුලේ තනි වුණානේ ගියානේ. ඕ යකෝ මටමයි ඒකත් උනේ බා. මං කියන්නේ බං අපි මේ පොඩි දා බරු ටික තියනවද බලන්න. හරි. මේ මැදේවට පල්ලා දානවා මේ. හරි. අනේ වෙන්නේ. නෑ පුළුවන්. Bang, itu කරන එකට තිබුණේ ඉතරක්.
ඔය තියන්නේ බඩු ගෑනු කෙටුව බං අයියා මම උඩ පොරෙන් ටැප් ටික බලලා හම සේව් එකක් ගමු. තියෙනවා. කවුද බං කෙල්වින් දාලා තියෙන කොට බලහන් කොට රෝල් වෙලා යනවා බං. නෑ බං ඔහෙ නෑ. අපිට ටැප්ස් වල දත්තේ මොකද? තාත් නෑ බං තාම අහුවෙලා නෑ මම හිතන්නේ ඊළඟ පාරේ නෝර තමයි. මං කියන්නේ අර පැත්තේ ගහපන් ට්‍රැප් එක ખાව ඉන්න පැත්තේ. මේක තමයි මේ පැත්තේ ටැග් ගහන්න. කාකුඩු ගාම ට්‍රැප් එකක් ගහලා තියෙනවනේ ඉතින් කොහෙද? මොකද? කාකුඩුව ගාම ට්‍රැප් එකක් ගහලා තියෙද්දි ආවෙයිද බං ට්‍රැප් වෙන්න. ආවොනත් එච්චර මොල් නැතුව තියෙද හිතමු. එනවා ආව මං ආව කිව්ව විතර කිව්ව හිතුවද කියලා හිතන්නේ නැති බං. මින් ඉතින්